ආයුබෝවන් සුබ මධ්‍යහ්නයක්. ඔබ එක්වන්නේ ජාත්‍යන්තර ප්‍රගතියේ පුවත් වාර්තාකරණයේ දේශීය සන්නාමය අද දින සමගින්. මම තාලුක මුණසිංහ ප්‍රථමයෙන් සිරස්තල. ලක්ගල පොලිසියට බොරු පණි. ජනපති හිටපු ජනපති අලුත් අවුරුදු චාරිත්‍ර සමරයි. හදිසි අනුතුරුබල ඉහළ යාමක්. හලාවතදී මුහුදේ කිලි දෙදෙනෙකු ජීවිතක්ෂයට. දකුණු කොරියාවේ පාලක පක්ෂයට බහුතර බලය අහිමි වෙයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පවුලේ සමාජිකයින් ඊයේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිවසේදී සමරනු ලැබුවා. ඊයේ එළවන සුබ මුහුතින් නව අවුරුදු චාරිත්‍ර ඉටු කරන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු එම පවුලේ පිරිස කටයුතු කළා. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පවුලේ සමාජිකයන් සමග තංගල්ල කාල්ට නිවසේදී උදා වූ අලුත් අවුරුද්ද මෙලෙස සමරනු ලැබුවා. මේ අතර ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ල උළුවිටකෙහි සිකාර්යාලයේදී අද පෙරවරුවේ අවුරුදු චාරිත්‍ර ඉටු කරනු ලැබුවා. අනුතුරු අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළා. 15 වෙනිදා දින නිවාඩුවක් හැටියට නිවේදනය කරන්න ප්‍රධාන හේතුව වුණේ රාජ්‍ය සේවකයෝ ලක්ෂ 15 ලක්ෂ 10ක් විතර ලිව් චීට් දාන එක තමයි කරන්නේ. කොළ මිලියනයක් විතර යනවා මේ නිවාඩු ඉල්ලුම් පත්‍රය ඉල්ලන්න පමණක්. ඒට අමතරව එක් දිනයක් පමණක් මේක පවත්වාගෙන යෑමෙන් කිසිදු ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ රටටත් ආර්ථිකයටත්. ඒ නිසා තමයි දිනේ අපි ජාතික නිවාඩු දිනයක් හැටියට නම් කළේ. අපි සමස්ත රාජ්‍ය සේවකයන්ගෙන් ලක්ෂ 15 ඉල්ලා සිටියේ තම තමන්ගේ ගම්වල තිබෙන අපේ ජාතික චාරිත්‍රවලට සම්බන්ධ වෙලා ඒ චාරිත්‍ර වාරිත්‍ර ඉහළ නංවන්න මේ පිරිසත් එකතු වෙලා කටයුතු කරන්න කියන පණිවිඩය තමයි අපි ලබා දීලා තියෙන්නේ. මේ අතර අලුත් අවුරුද්දේ ප්‍රචලිත අංගයක් වන අලුත් අවුරුදු උත්සව රට පුරා බොහෝ ස්ථානවල පැවැත්වෙනවා. පොළොන්නරුව මැදිරිගිරිය බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මැදිරිගිරියේ අසජු හිමියන්ගේ අනුශාසකත්වයෙන් ජිනරත්න දහම් පාසල ප්‍රථම වතාවට සංවිධානය කළ බක්මහ උළෙල ඊයේ දවස පුරා පැවැත්වුණා. සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවලින් සමන්විත වූ බක්මහ උළෙලට දහම් පාසල් දරුදරියන් සහ ඔවුන්ගේ මව්පියන් එක්ව සිටියා. ඒ කඩුව පෞද්ගලික සංචාරක හෝටලයක් විසින් සංවිධානය කර තිබූ බක්මහ උළෙල ඊයේ දවස පුරා පැවැත්වුණේ දෙස් විදෙස් සංචාරකයන්ගේ සහභාගීත්වයෙන්. මෙරට උළෙලකට සහභාගී වෙමින් වෙනස්ම වූ ආකාරයේ අත්දැකීමක් විඳ ගන්නට මෙහිදී විදේශිකයින්ට අවස්ථාව උදා වුණා. මේ අතර අලුත් අවුරුදු උදාවත් සමගින් රටට සහ ත්‍රිවිධ හමුදාවට සෙත්පතා සංවිධානය කළ විශේෂ ආශිර්වාද පූජාවක් හගුරන්කෙත පොත්ගුල් විහාරයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා. මේ අතර අලුත් අවුරුද්ද උදා වීමෙන් අනතුරුව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ බැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා විශාල පිරිසක් අනුරාධපුර පූජා නගරය වෙත මේ වන විටත් පැමිණෙමින් සිටිනවා. අලුත් අවුරුද්ද වෙනුවෙන් ලාංකිකයින්ට සෙත්පතා පැවැත්වූ තවත් ආශිර්වාද පූජාවක් අද පෙරවරුවේ යාපනයේ නල්ලූර් කෝවිලේදී පැවැත්වුණා. අප වාර්තාකරු සඳහන් කළේ මේ සඳහා 500කට අධික බැතිමතුන් පිරිසක් එක්ව සිටි බවයි. හැටන් වතුකරේ හින්දු ජනතාවද ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් උදා වූ නව වසර උත්සවශ්‍රීන් සමරනු ලැබුවා. ඒ හැටන් ශ්‍රී මාණික්ක පිල්ලයාර් කෝවිලේදී. මේ අතර කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුන් ඊයේ අලුත් අවුරුද්ද සමරනු ලැබුවේ මාර්ගයේ අසල වූ මෙම අට්ටාලයේ සිටයි.
ඒ මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ උපාධි අහෝසි කරන්නයි දින 83ක සිට ඔවුන් අඛණ්ඩව සත්‍යාග්‍රහයක නිරත වීම හේතුවෙන්. කෙසේ වෙතත් එම සිසුන්ගේ ඥාතීන් විසින් ඔවුන්ට රස කැවිලි වලින් සංග්‍රහ කරනු ලැබුවා. හදිසි අනතුරු හේතුවෙන් සිදු වූ තුවාලවලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පසුගිය දින දෙක තුළදී කොළඹ ජාතික රෝහල වෙත රෝගීන් 459 දෙනෙකු පැමිණි බව ජාතික රෝහල පෙන්වා දෙනවා. ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිණී පුෂ්පා රම්‍යානිද සොයිසා බෙනවිය සඳහන් කළේ එය පසුගිය වසරට සාපේක්ෂව 8%ක වර්ධනයක් බවයි. 12-14 දවස් දෙක ගැන බැලුවොත් ඒ දවස් දෙකට පැමිණි රෝගීන්ගේ සංඛ්‍යාව 459ක්. මේක පසුගිය අවුරුද්දේ සාපේක්ෂව බලනකොට 8%ක වැඩිවීමක් පෙන්වු කරනවා. ඒ වන්සික රෝගී සංඛ්‍යාව 197ක් වත් එය 12%කින් වැඩි වෙලා තියෙනවා. මහාමාර්ග අනතුරු 93යි වාර්තා වුණේ ඒ සමානයි. දිවසිද්ධි අනතුරු 96ක් වාර්තා වුණා ඒ 14%කින් අඩු වෙලා තියෙනවා. වැටීම් 105ක් වාර්තා වුණා ඒ 14%කින් වැඩිවීමක් පෙන්වු කරනවා. කොමන කේන්සරක වාර්තා වුණේ 40ක් විතරයි. එය 120කින් වැඩි. කොමන ගෙනකිලි අනතුරු 4ක් දිවයිද වාර්තා කරත් මේ අවුරුදු වාර්තාවල දෙකක් පමණයි. එයත් අධ්‍යක්ෂකයාට ડોક્ટર අතිඥාත් නිසා ධර්ම නිසා අනතුරු වෙලා තමයි ඒ දේ තිබුණේ. කොහොමද සමස්තයක් ලෙස බලනකොට අනතුරු වැඩිවීමක් වෙන්න පුළුවන්. හැබැයි ඉතිරි දිනක් නිවාඩු නිසා ඔබ සැලකිලිමත් නොව අනතුරු සිදු වෙන්නට පුළුවන්. පොලිස් ඇසට වැලි ගැසූ ලක්කල හොරු. තොරතුරු විරාමෙන් අනතුරු.